අද කියන්නේ පාෂාණ විහාරය ගැන නේද සුපුන්නා? ඕ පාෂාණ විහාරය මතකද කාශ්‍යප සහ ගෞතම බුදුන් දවස දඬුමනරින්ගේ හෙළයෝ කතාවස්තුවේදී කීවා කාශ්‍යප බුදුන් දවස හිමවත් පව්ව පාලනය කළ කාෂ්ඨවාහන නම් රජ කෙනෙක් කියලා. ඔහු බොහෝ පින්දහම් කරලා මරණින් මතු දිව්‍ය ලෝකේ උපන් බවත් අපි කිව්වා. ඔහු ගෞතම බුද්ධෝත්පත්තියට සුළු කලකට පෙර දේව භවයෙන් චුත වෙලා මහ කොසල් රජුගේ පුරෝහිත බමුණාගේ පුතකු ලෙස උප්පත්තිය ලැබුවා. පසු කාලීනව මහ කොසල් රජුගේ සහ පසේ නදී කොසල් රජුගේ පුරෝහිත බමුණා වුණා. කාලයක් ගත වෙන විට ඌට සිතුණා මහාන වෙන්න. නමුත් පසේ නදී කොසල් රජ කැමති වුණේ නෑ බමුණා ඌ හැර යනවට. ඉබැවින් රජු කීවා තමාගේ උයනේ මහාන වෙන්න කියලා. බමුණා සහ පිරිවර රජුගේ උයනේ මහාන දම් පිරුවා. නගරයේ ආසන්නයේ සිටීම නිසා නපුරක් විය හැකි නිසා සිත එකඟ කරගන්න බැරි නිසා බමුණා සහ ඔහුගේ පිරිවර රජුගේ උයන හැර ගෝදාවරි නදී තීරයට ගියා. ඔවුන් ගෝදාවරි නදී තීරේ මහාන දම් පිරුවා. කෙසේ සිටින කල ඌනට දැනගන්නට ලැබුණා ගෞතම බුදුන් පහළ වුණා කියලා. ඔවුන් ගෝදාවරි නදිය හැර බුදුන් සොයා සවැත් නුවරට පිට වුණා. පිරිසගේ ප්‍රඥාව තවමත් මුහුකුරා නොමැති නිසා පාෂාණ විහාරයේදී විශාල පිරිසක් මගඵල දක්නා බව දුටු නිසා බුදුන් පාෂාණ විහාරේ බලා පිටත් වුණා. බුදුන් කල පාෂාණ විහාරයේ පිහිටියේ ගල් පර්වත මැද. ඒ වගේම කුඹුරු ශේස්ත්‍රයක් මැද්දේ. සවැත් නුවරට පැමිණි බමුණෝ බුදුන් නොමැති බැවින් ගමක් පාසා බුදුන් සොයමින් අවසානයේ පාෂාණ විහාරයට පැමිණියා. පාෂාණ විහාරයේදී බණ අසා අති විශාල පිරිසක් මාර්ගඵල ලැබූ බව සඳහන් වෙනවා. බාවාරිය බමුණ අනාගාමී වුණා. අද තිෂ කුමාරයයි කුමාරී යන්නේ මේ පාෂාණ විහාරය නරඹන්න. පාෂාණ විහාරයේ පිහිටියේ සෝමපුරයට නැගෙනහිරින්. අපි පැමිණියේ පාෂාණ විහාරයට. මේ තියෙන්නේ පාෂාණ විහාරයේ පිවිසුම. ඉතිහාසයේ කියන පරිදි බොහෝ ගල් පර්වත මැද පිහිටි විහාරයක්. පර්වතවලට මැදි වුණ විහාරයක්. හැම තැනම ගල් කුළු පිරීලා. මේ තියෙන්නේ පැරණි නටබුන් පිරිස්ථානයක්. පාෂාණ විහාරයේ ධාතු මන්දිරය. පාෂාණ විහාරය බුදුන් කල තිබුණේ කුඹුරු මැද්දේ. අදත් එහෙමයි. බුදුන් දවස පාෂාණ විහාරයේදී අති විශාල පිරිසක් නිවන් දුටුවා. ඒ කියන්නේ sannivedanaya අධික තැනක්. පසුගිය කාලේ කොටි සංවිධානය මෙහි sannivedana කුළුණක් තනා තිබුණා. පාෂාණ විහාරය හඳුනා ගැනීමට මෙම භූමියේ ඇති ඉපැරණි සෙල් ලිපි උපකාර වනවා. ජීවමාන බුදුන් දවස සිට පැවතෙන මෙම විහාරයේ පසුව රජදරුවන් සංවර්ධනය කර තිබෙනවා. මෙහි එක් සෙල් ලිපියක මෙසේ සඳහන් වෙනවා. මහදටිය නක මහරජ පහන පවත විහර කරිය. නක අලිය දකපතිච විසි කුබරහිය කිනිහිච විහරෙහි යසටිහි මස කටිය මලක කොටස කර කඩටය දිනි. මහදටික මහනාග රජු පාෂාණ පබ්බත විහාරය කරවා එහි වාසය කරන භික්ෂූන්ගේ ප්‍රත්‍ය පහසුව සඳහා පූජාවක් කළ බවත් නාගනම් ඇලේ දියබද්දත් කුඹුරු 20ක කොටස් මිලදීගෙන
බද්දද ඉවත් කර පිදූ බව සඳහන් වෙනවා. තවත් සෙල්ලිපියක මෙසේ සඳහන් වෙනවා. මහනක රජ පහන පවත විහර කර කරිය කිනිය සතු විසිය කහවන පහන පවත විහරෙහි දිනි. මහා නාග රජු පාෂාණ පබ්බත විහාරය කරවා කහවණු 24ක් දී මිලදීගත් ඉඩම්ද පූජා කළ බව මේ ලිපියෙන් කියවෙනවා. තවත් සෙල් ලිපියක මෙසේ දැක්වෙනවා. අක අමෙත රබයෙමි පහන පවත මහ විහරෙහි පරභුජන කොටු පවහි නක අලෙහි අරබෙහි වජරයෙහි අතබ අතනෙහි මහ විහරෙහි පච සතක කහවන පහන පවත මහ විහරෙහි මහ බිකහට පරිභුජනක කොටු දිනි. රබ ඇමතිවරයා නාග ඇලේ දියබද්ද පාෂාණ පබ්බත විහාරයේ භික්ෂූන්ට පරිභෝජනය සඳහා පවරා දුන්නේය. එසේම අතබ ආයතනෙහි එනම් බැංකුවෙහි 500ක් කහවණු තබා පොලිය පාෂාණ පබ්බත විහාරයේ භික්ෂූන්ගේ පරිභෝජනය සඳහා දුන්නේය. තවත් එහි ඇති සෙල් ලිපියක මෙසේ වේ. සිදම නකරෙහි පජින පසෙහි තබ විටි නියම තනෙහි මයු විටි කිහි බිකු දිනි කෙල පතන මහසින රජ අබයහ අබය රජ උතිය අබතුමහ ලබනක පතන නකරහික කුබර කරිහක දිවි මහ විහරෙහි මහබික සගහව දිනි. යහපතක් වේවා. නගරෙහි නැගෙනහිර දෙස පිහිටි තබ විටි වෙළඳ පොලෙහි මයු විටකෙහි ඉනම් තැන්පත් කළ මුදලේ පොලිය භික්ෂු සංඝයාට දුන් බවද මහසෙන් රජුද උත්තිය රජුද කුඹුරුවල තමන්ගේ කොටස් දිව්‍ය මහා විහාරයේ භික්ෂු සංඝයාට දෙන ලදී. මෙයින් පැහැදිලි වන්නේ මේ අවට දිව්‍ය නමින් විහාරයක් තිබුණු බවයි. තවත් සෙල් ලිපියක සිදම් නකරෙහි පචින පසෙහි තබ විටිය නියම තනෙහි පහන වින මහ විහරෙහි මගල මහ චිතයෙහි පහන භූමි පචලිස සගය රපය ණය උපමිකහි ගණහි දිනි සුපනස කහවන වි හුවහි සුතසු දසවනක වසෙහි වගය. යහපතක් වේවා. නගරෙහි නැගෙනහිර පැත්තේ තඹ විට නම් වෙළඳ පොලේ තැන්පත් කළ මුදලක පොලියද මහ විහාරයේ මංගල සෑයේ කටයුතු සඳහා දුන් බවත් කහවණු 54ක්ද දුන් බව මෙයින් කියවේ. මංගල මහා සෑය කරවනු ලැබිය කාවන්තිස්ස රජුය. මෙහි තැන්පත් කළේ බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේය. සේරු නම් විලාසබඩ මේ නිර්මාණය කළේය. සේරු නම් කුරුල්ලන් මෙහි බොහෝ ලැබුම් ගත්තාහ. සේරුවාවිල මංගල මහා සෑය පිහිටියේ පාෂාණ විහාරයට කිලෝමීටර් 21ක් පමණ වයඹිනි.